සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම. අදත් මම අලුත් වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන්ම අරගෙන ආවා. මම දන්නවා ඔයාලා ගොඩ දෙනෙක් මේ වෙද්දි විශ්වාකර්ෂණ නීතිය ගැන ලොකු අවබෝධයකින් ඉන්නවා කියලා. විශ්වයේ ආශිර්වාද ලබා ගන්න එක එක ක්‍රම ටෙක්නික් ඔයා අත්හදා බලනවා කියලත් මම දන්නවා. හැබැයි තවමත් ඔයා හිතපු විදිය ප්‍රතිඵලයක් ලැබුණේ නැද්ද? ඔයා ඉල්ලපු ප්‍රාර්ථනාව තවම ඉටු වුණේ නැද්ද? අපි බලමු ඒකට හේතුව මොකද්ද කියලා. සමහර වෙලාවට මං අද මේ කතා කරන පුංචි වැරදි නොදැනුවත්ව හරි ඔයා අතින් වෙනවා ඇති. ඒ නිසා ඒව නිවැරදි කරගන්න අපි උත්සාහ කරමු. මුල්ම දේ තමයි ඔයා මේ ප්‍රාර්ථනා කරපු විදිය හරිද කියන දේ. ඔයා විශ්වයෙන් ප්‍රාර්ථනාවක් කරන්න හිතුවනම් ඒකට කලින් ඔයා ධනාත්මක කෙනෙක් වෙලා ඉන්න ඕන. තව දෙයක් තමයි ඔයා ප්‍රාර්ථනා කරද්දි ඔයාගේ මේ ප්‍රාර්ථනාව ඉටු වේවිද නැද්ද කියලා ඩවුට් එකක් තියාගන්නත් බැහැ. ඔයා ඉල්ලන දේ දැනටමත් ඔයාට ලැබිලා තියෙනවා කියන සතුටු හැඟීමෙන් තමයි ඔයා ප්‍රාර්ථනා විශ්වයට කරන්න ඕන. හිතන්නකෝ ඔයා මේ විදියට නිවැරදිව ප්‍රාර්ථනා කරලත් තාම ප්‍රතිඵල නැහැ කියලා. තාමත් ඔයාට සමනලුන් ඒන්ජල් නම්බර්ස් වගේ විශ්වීය මඟ පෙන්වීම් ලැබෙන්නේ නැහැ කියලා හිතන්නකෝ. එහෙනම් ඒකට තව හේතුවක් තමයි ඔයා මේ ප්‍රාර්ථනාව ගෙදර අයට යාළුවන්ට කියලා ඇති. කවදාවත් මෙන්න මේ වරද කරන්න එපා. ඔයාට හැම දෙයකදීම උදව් වෙන හදවතින්ම සුබපතන අයත් ඉන්නවා ඇති. හැබැයි බහුතරයක් ඔයා ජයග්‍රහණ ලබනවට කැමති නැහැ. එයාලගේ මෙන්න මේ අදහස් නිසා ඔයාගේ වයිබ්‍රේෂන් ලෙවල් එකට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා කවදාවත් ඔයාගේ හීනය කාටවත්ම කියන්න යන්න එපා. අනිත් දේ තමයි ඔයා මොන මෙතඩ් එකක් කරත් ඒ කරන දේ හදවතින්ම කරන්න ඕන. සතුටු හිතින් කරන්න ඕන. කරන්න ඕන නිසා කරනවා කියන එක තේරුමක් නැහැ. අනිත් වැදගත්ම දේ තමයි ඔයා විශ්ව ආකර්ෂණ නීතියේ උදව් බලාපොරොත්තුවෙන් මොන ක්‍රමවේදයක් කරත් ඒ කරන දේ හරිම ස්වභාවිකව කිසිම ආයාසයකින් තොරව කරන්න ඕන. කිසිම මහන්සියකින් තොරව කරන්න ඕන. සතුටු හිතින් කරන්න ඕන. ඔයා මේවා කරද්දී පුංචි ස්ට්‍රෙස් එකක්වත් ඔයාගේ හිතට එන්න ඉඩ දෙන්න එපා. අනිත් දේ තමයි ඔයා ප්‍රාර්ථනාවක් කරලා විතරක්ම බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඔයා ඒ ඉල්ලපු දේ ලබා ගන්න මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරන්නත් ඕන. ධෛර්යමත්ව කැපවීමෙන් මහන්සි වෙලා ඉදිරියට යන ඔයාට විශ්වය අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය, ඔයාට විශ්වය ගැන තියෙන විශ්වාසය කවදාවත් නැති වෙන්න ඉඩ දෙන්න එපා. අද මේ කතා කරපු වැරදි ඔයාගේ අතින් වුණා නම් අද ඉඳන් ඒව වෙන්නේ නැති විදියට වැඩ කරන්න. සතුටින් ඉදිරියටම යන්න. ඔයාගේ හැම ප්‍රාර්ථනාවක්ම අනිවාර්යයෙන්ම ඉටු වේවි. එහෙනම් අද වීඩියෝ එකටත් ඔයා කැමති නම් ලයික් එකක් දාන්න. Abundance of Blessings මගේ YouTube channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් තවත් අලුත් දවසක මේ විදිය ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්න. Good luck!